සුබ දවසක් සියලු දෙනාට. ඉතින් අද සංලංකා ඇග්‍රෝ අපි ඔයගොල්ලොත් එක්ක ඇවිල්ලා ඉන්නවා අලුත් වීඩියෝ එකක් අරගෙන ගොඩක් කාලයකට පස්සේ. ඉතින් අද මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අයිස් පොප් එහෙම නැත්නම් අයිස් පැකට් කිරීමේ යන්ත්‍රය සම්බන්ධව. ඉතින් මේ යන්ත්‍රය ඇත්තම කිව්වොත් ඔයගොල්ලන්ට පේනවා මේක සම්පූර්ණ සුදු යකඩකින් නිමාවකින් තමයි මේ යන්ත්‍රය හැදිලා තියෙන්නේ. ඉතින් ගුණාත්මක ආහාර නිෂ්පාදනය කරනකොට සෞඛ්‍ය සම්පන්න ආහාර නිෂ්පාදනය කරනකොට මේ සුදු යකඩ කියන මැටීරියල් එක ගොඩක් වටිනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ මැෂින් එකක් මිලදීගෙන ඕගොල්ලන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ වගේ මැෂින් එකක් අද කාලේට ගැලපෙන ආකාරයෙන් තමයි මේක අපි අද හදලා තියෙන්නේ, සකසා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ මැෂින් එකක් මිලදීගෙන ඕගොල්ලන්ගේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් මේ වගේ මැෂින් එකක් ඕගොල්ලෝ අලුතෙන් මිලදී ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කතා කරන්න අපිට සංලංකා ඇග්‍රෝ වෙත. ඕගොල්ලන්ට අපිට මේ මැෂින් එකට අමතරව ඕගොල්ලන්ට අයිස් පැකට් හදන රෙසිපි එක පවා අපි ඕගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් අපේ ශාඛාව තියෙන කළුතර. ඉතින් ඊට අමතරව ලංකාවේ ඕන තැනකට අපි COD පහසුකම යටතේ ඩෙලිවරි කරනවා මේ ඕනම භාණ්ඩයක්, ඕනම යන්ත්‍රයක්. ඉතින් ඕගොල්ලන්ට ඒ පහසුකමක් තියෙනවා. එහෙම නැත්නම් අපේ ශාඛාව බලන්න ඇවිල්ලා ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ මැෂින් එකක් මිලදී ගන්න. ඉතින් වෙළඳපොලේ තියෙන මිලවල් වලට වඩා ගොඩක් අඩුවෙන් තමයි සංලංකා ඇග්‍රෝ අපි මේ මැෂින් එක ඕගොල්ලන්ට ලබා දෙන්නේ. පැකට් මැෂින් එකෙන් ඕගොල්ලන්ට පැයකට පැකට්ස් ගන්න පුළුවන් 800ක් 900ක් වගේ ප්‍රමාණයක් ඕගොල්ලන්ට පැයක් තුළදී නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ පැකට් සයිස් එක ගැන කිව්වොත් එහෙම ඕගොල්ලන්ට අඟල් 2 ඉඳලා අඟල් 10 දක්වා ප්‍රමාණයකින් ඕගොල්ලන්ට මේකේ පැකට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්න කැමතියි දැන් ඕගොල්ලෝ හිතන්නකෝ මේ වගේ මැෂින් එකක් මිලදීගෙන ඕගොල්ලෝ අලුත් ව්‍යාපාර අවස්ථාවක් පටන් ගත්තා කියලා. ඉතින් මම ඕගොල්ලන්ට පොඩි විශේෂයෙන් කරුණක් කියන්නම්. මේක මිලදී ගත්තට පස්සේ ඕගොල්ලන්ට කොහොමද ලාභ උපයන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙමයි මේකේ කතාව. ඉතින් මේ මැෂින් එක මිලදී ගත්තට පස්සේ මේ වගේ ප්‍රොඩක්ෂන් එකක් කරාට පස්සේ එහෙම නැත්නම් අයිස් පැකට් එකක් නිෂ්පාදනය කරාට පස්සේ ඕගොල්ලන්ට සාමාන්‍ය රුපියල් 5ක් වගේ තමයි ඔයාලට කොස්ට් වෙන්නේ. ඉතින් වියදම් වෙන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලෝ මේක වෙළඳපොළට දාද්දී ඕගොල්ලෝ හිතන්න රුපියල් 15කට මේක දැම්මා කියලා. ඉතින් ඔයාලගේ ශුද්ධ ලාභය මේකෙන් රුපියල් 10ක් වගේ ඔයාලට ශුද්ධ ලාභය විතරක් තියෙනවා. ඉතින් ඊට අමතරව හිතන්නකෝ කඩවල් 10ක් ප්‍රමාණයක් අපි අවම වශයෙන් ඇල්ලුවා කියලා. කඩවල් 10ක් ඇල්ලුවාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒ වගේ ඒතකොට මාසෙකට සාමාන්‍යයෙන් 20000ක වගේ ප්‍රොෆිට් එකක් අඩුවෙන්. ඒ කියන්නේ මුල්ම අවස්ථාවේ නම් ඕගොල්ලන්ට හොයන්න පුළුවන් හැකියාව මේ මැෂින් එකෙන් තියෙනවා. ඉතින් ඕක අපි කඩවල් 10කින් අතර වෙන්නේ නැහැ ව්‍යාපාරයේ හිමියන්. කාලයක් යනකොට ඕක කඩවල් අල්ලලා සාමාන්‍යයෙන් ගොඩ ඒ කියන්නේ කඩවල් 50ක් 100ක් අධික ප්‍රමාණයක් ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් අල්ලගෙන මේ ව්‍යාපාර කටයුතු සිදු කරනකොට ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රොෆිට් මාජින් එක ඉන්ක්‍රීස් වෙනවා ඕගොල්ලෝ බලන් ඉන්නකොට. මේ කියන්නේ ඕගොල්ලෝගේ ලාභය ඕගොල්ලන්ට හිතා ගන්න බැරි ප්‍රමාණයකින් ඕගොල්ලන්ට මේ මැෂින් එක මිලදීගෙන ලාභ උපයන්න පුළුවන් හැකියාව. ඉතින් අදට අපි ගිහිල්ලා එන්නම්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපි ඊළඟ වීඩියෝ එකෙන් කරන්න හිතන් ඉන්නේ මේ මැෂින් එකේ කොහොමද අයිස් පැකට් නිෂ්පාදනය කරන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට මේ මැෂින් එක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් මේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ එහෙම නැත්නම් පල්ලෙහා තියෙන දුරකථන අංක වලට අමතන්න. ඉතින් අමතලා ඕගොල්ලන්ට පුළුවන් මේ මැෂින් එක ගැන වැඩි විස්තර දැනගන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. අපි සංලංකා ඇග්‍රෝ සුබ දවසක්.